පහුගිය දවස් ටිකේ අපි අන්තර්ජාලයේ දැක්කා පිටසක් වලින් ආපු එකම එක යානයක් ගැන ලොකු රැල්ලක් යනවා. ඒ තමයි 3i Atlas. හැමෝම කියන්නේ මේක පිටසක් වලින් ආපු යානයක් කියලා. ඒ වගේම හැමෝම කියන්නේ මේක අපිව බලන්න ආපු තුන්වෙනි අමුත්තා කියලා. ඔයා මේ 3i Atlas කියන එක Google කරොත් එහෙම නැත්නම් YouTube එකේ බලුවොත් මේක 100%ක් ඇත්ත කියලා කියන්න සාක්ෂි සාධක ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් මේක කරුවට ආවේ 2025 ජූලි මාසෙ විතර. මේ වෙනකොට YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා මේ ගැන දත්ත එක්කහුව කරලා කරපු වීඩියෝස්. ඒත් මම මේ 3i Atlas ගැන දාන්න පොඩ්ඩක් පරක්කු කරේ මේ මෑතක් වෙනකම්. කිසිම විශ්වාසදායී මූලාශ්‍රයකින් මේ ගැන සඳහනක් කරලා තිබුණේ නැති හින්දා. විශේෂයෙන්ම NASA ආයතනය, SpaceX ආයතනය, ජාත්‍යන්තර තාරකා විද්‍යා ආයතනය මේ ගැන කිසිම තොරතුරක් මෑතක් වෙනකම් එළියට දාලා තිබ්බේ නැහැ. හැබැයි NASA ආයතනයේ මේ ළඟකදී ස්ට්‍රීම් එකක් කරලා කිව්වා මොකක්ද මේ 3i Atlas කියන්න කියලා. ඉතින් මම මේ YouTube එකේ තියෙන, Google එකේ තියෙන, Wikipedia එකේ තියෙන මේ කටකතා ටික විශ්වාස කරන්නේ නැතුව මම ගියා NASA ආයතනයේ තියෙන රහස්‍ය දත්ත කබඩාවට. මට ඕන වුණා මේ 3i Atlas කියන වස්තුවේ ඔරිජිනල් ෆයිල් එක කොහොමද කියලා ඇස් දෙකෙන්ම දැක ගන්න. ඒත් මම එතනදී දැක්ක දේ, විශේෂයෙන්ම මම නොදැක්ක දේ තමයි මාව පුදුමයට පත් කරේ. ඇයි මේ බුළු ලෝකයම කතා බහට ලක්වුණු මේ වස්තුව ගැන NASA ආයතනයේ කිසිම සටහනක් නැත්තේ? ඇයි මේ වස්තුවේ නම තැන් දෙකක දෙවිදියකට තියෙන්නේ? ඇත්තටම මේක පිටසක් වල යානයක්ද? එහෙම නැත්නම් අපි හැමෝම ලොකු බොරුවකට අහු වුණාද? ඉතින් අද විකේතන තුලින් ඒ අතුරුදහන් වෙච්ච ෆයිල් එක හොයාගෙන යමු. ඉස්සෙල්ලම මේක ගැන කතා කරන්න කලින් මීට කලින් මේක ගැන අහලවත් නැති කෙනෙක් ඉන්නවනම්, මේ 3i Atlas එක ගැන වචනයක්වත් අහපු නැති කෙනෙක් ඉන්නවනම් මම එයාලට දැනගන්න මොකක්ද මේ 3i Atlas කියන්නේ කියලා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් මීට කලින් YouTube වීඩියෝස් වලින් මේ ගැන අහලා තියෙනවනම්, පොඩි හරි තොරතුරක් මේ ගැන දන්නවනම් ප්ලීස් යාරගේ කාලය නාස්ති කරගන්න එපා. මම 15 chapters වෙන් කරලා තියෙනවා. මේ වැඩසටහනේ හොඳම තැනට ගිහිල්ලා හොඳම කරුණු ටික ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, අපි පොඩ්ඩක් අතීතයට යමු. හරියටම කිව්වොත් 2025 ජූලි මාසෙට මේ වෙලාවේ හවායි දූපත්වල තියෙන අති විශේෂ රොබෝට් ටෙලස්කෝප් පද්ධතියක් වන ඇට්ලස් කියන රොබෝට් ටෙලස්කෝප් පද්ධතිය පුරුදු විදියට මේක හොයාගන්න දවසෙත් අහස ස්කෑන් කරමින් තමයි හිටියේ. ජූලි මාසේ මුල් සතියේ එක රැයක මේ ටෙලස්කෝප් එකේ කැමරාවට අහු වෙනවා බොහොම අඳුරු පුංචි එළියක්. තාරකා විද්‍යාඥයන් මේක දිහා හොඳට බැලුවා. මේක සාමාන්‍ය තරුවක් නෙමෙයි. මොකද අනිත් තරු ඔක්කොම එක තැන තියෙද්දි මේ පුංචි එළිය වේගෙන් අනිත් තරු පහු කරගෙන ඉස්සරහටම ගියා. අන්න ඒ වෙලාවේ විද්‍යාඥයන් තේරුම් ගත්තා මේක අපේ සෞරග්‍රහ මණ්ඩලය හරහා යන අලුත් ආගන්තුකෙක් වෙන්න ඕන කියලා. අන්න ඒ වෙලාවේ විද්‍යාඥයන් මේකට නිල නමක් දුන්නා. ඒක 3i Atlas නෙවෙයි. මේක නම් කරේ C/2025 N1 කියලා. හැබැයි මේක හොයාගත්තේ Atlas ප්‍රොජෙක්ට් එකෙන් හින්දා මේකේ අගට Atlas කියන නම එකතු වුණා. ඉතින් සරලම කිව්වොත් 2025 ජූලි මාසයේ රෑ අහසින් මත වුණු අධික වේගෙන් ගමන් කරපු Atlas ටෙලස්කෝප් එකකට මාට්ටු වුණු ඒ අద్භූත වස්තුවට තමයි මුළු අන්තර්ජාලය පුරාම 3i Atlas කියලා හැලෙන්නේ. හරි, මං හිතනවා දැන් 10000ක් එන්න ඇති මේක ගැන මොකුත් නොදන්න කෙනෙක්ට මොකක් ගැනද මේ අද කතා කරන්න යන්නේ කියලා. හරි, අපි මේ අලුත් වස්තුව ගැන කතා කරන්න කලින් ඇයි මේ ලෝකෙ මිනිස්සු 3i කියලා මේක හඳුන්වන්න මෙච්චර හදිස්සි වුණේ කියලා. ඉතිහාසයේ මේ වෙනකන් අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිටින්, ඒ කියන්නේ වෙනත් තරු පද්ධතියකින් ඉඳලා අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඇවිල්ලා තහවුරු වුණු වස්තුන් දෙකයි තියෙන්නේ. පළවෙනි එක තමයි 1i Oumuamua කියන්නේ. 2017 අවුරුද්දේ තමයි මෙයා අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආවේ. වෙනත් තරු පද්ධතියක ඉඳලා. මෙයා පළවෙනි අමුත්තා. අන්න ඒ හින්දා තමයි මෙයාට 1i කියලා නම තිබ්බේ. ඒත් එක්කම දෙවනියට ආවේ 2i Borisov. 2019 තමයි මේ දෙවනි අමුත්තා ආවේ. අන්න ඒ හින්දා මෙයාට 2i කියලා නම් තිබ්බා. මෙතන මේ i කියලා කියන්නේ ඉන්ටර්ස්ටෙලා කියන අර්ථයට. ඉන්ටර්ස්ටෙලා කියන්නේ අන්තර්තාරකාවක්. ඒ කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිටින් එන වස්තුවක්. ඉතින් 2025 දී මේ අලුත් වස්තුව හොයාගත්තම C/2025 N1 කියන වස්තුව හොයාගත්තම අන්තර්ජාලයේ ඉන්න හැමෝම හිතන්න ගත්තා මේ ඉන්නේ තුන්වෙනි ආගන්තුකයා. එහෙනම් මේක 3i වෙන්න ඕනේ කියලා. අන්න ඒ හින්දාත් මේක හොයාගත්තේ Atlas එකෙන් හින්දා මුළු ලෝකේ පුරා මේක 3i Atlas කියලා ප්‍රසිද්ධ වෙන්න ගත්තා. හැබැයි සයන්ටිෆිකලි විද්‍යාත්මකව මේක ඇත්ත නම නෙමෙයි.
නාසායකවත් ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයවත් මේකට මේ අයි කියන සහතිකයේ තවමත් දීලා නැහැ. මේකේ දැනට තියෙන විද්‍යාත්මක නම තමයි C-2025N1 Atlas කියන නම. මේ නම හැදුනේ මෙහෙමයි. මේකේ C කියන්නේ comet. comet කියන එකේ අර්ථය non-periodic comet. ඒ කියන්නේ මේක වරින් වර එන වස්තුවක් නෙමෙයි, එකපාරක් අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඇවිල්ලා අය නොඑන්නම යන වස්තුවක්. ඊළඟට 2025. ඒ කියන්නේ මේ වස්තුව හොයාගත්තු අවුරුද්ද. ඒ කියන්නේ 2025. ඊළඟට කැපිටල් N තියෙනවා. මේක ගැන ගොඩක් අය දන්නේ නැහැ. අපේ තාරකා විද්‍යාවේදී මේ අවුරුද්දේ මුළු මාස 12 කොටස් 24කට බෙදෙනවා. කැපිටල් A කියන්නේ ජනවාරි වල මුල් භාගය. කැපිටල් B කියන්නේ ජනවාරි වල අග භාගය. ඔහොමම ගියාම කැපිටල් N අකුර අයිති වෙන්නේ ජූලි මාසයේ මුල් භාගයට. ඒ කියන්නේ ජූලි 1ත් ජූලි 15ත් අතර කාල පරාසය. ඊළඟට තියෙන්නේ අංක 1. ඒ කියන්නේ මේ N කියන කාල පරාසය ඇතුළත හොයාගත්තු පළවෙනි වස්තුව. අන්න ඒ අනුව තමයි මේකට C-2025N1 Atlas කියන scientific name එක හැදිලා තියෙන්නේ. එතකොට මේකේ 3i කියලා කැලලක් කොහෙවත් නැහැ. ඒතර මේ 3i Atlas කියන නමම බොරුවක්. හරි. මම මේ වීඩියෝ එකේ දිගටම කතා කරන්නේ NASA JPL එකේ දත්ත මූලාශ්‍ර විදියට අරගෙන. මේ JPL කියලා කියන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාව වල තියෙන මේ NASA ආයතනයේ ප්‍රධානතම රසායනාගාරය. සරලවම කිව්වොත් අපේ විද්‍යා ප්‍රජාව අතරේ මේක හඳුන්වන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ගණකාධිකාරී විදියට. accountant of the solar system විදියට. අහසේ තියෙන පොඩිම ගල් කෑල්ලේ ඉඳලා ලොකුම ග්‍රහලෝකයේ දක්වා මේ හැම එකකම ගමන් මාර්ගය ගණනය කරන්නේ, මේවා නම් කරන්නේ, ඒ වගේම මේවා ලියාපදිංචි කරන්නේ මේ ආයතනය විසින්. ඉතින් මොකක් හරි ඔයා දන්නේ නැති අමුතු වස්තුවක් ගැන ඔයාට තොරතුරු දැනගන්න ඕන නම් ඔයා යන්න ඕනේ YouTube එකට නෙමෙයි. ඔයා යන්න ඕනේ JPL එකට. හරි. අපි දැන් බලමු කොහොමද විද්‍යාඥයන් මේක පිටසක්වලද නැද්ද කියලා හරියටම තීරණය කරේ කියලා. ඒකට පාවිච්චි කරලා තියෙන වචනේ තමයි උත්කේන්ද්‍රීයතාවය. ටිකක් බර වචනයක් වගේ පෙවුනට ඇති දෙයක් නැහැ. මේ උත්කේන්ද්‍රීයතාවට ඉංග්‍රීසියෙන් කියන්නේ eccentricity. ඒකින් මේක නම් කරලා තියෙන්නේ E අකුරෙන්. ඉතින් මම මෙතනින් ඉස්සරහට මේක නම් කරන්න E අකුර යොදා ගන්නවා. අපි දන්නවා අපේ පෘථිවිය වගේ ග්‍රහලෝක සූර්යය වටා ගමන් කරන්නේ රවුමකට ආසන්න මාර්ගවල. ඉතින් මේ වගේ රවුමකට ආසන්න මාර්ගවල ගමන් කරන ග්‍රහලෝකවල උත්කේන්ද්‍රීයතාවය බිඳුවට ආසන්නයි. ඒ කියන්නේ E ආසන්නව සමානයි බිඳුවට. උදාහරණයක් විදියට අපේ පෘථිවියේ මේ උත්කේන්ද්‍රීයතාවය 0.167ක් විතර වගේ වෙනවා. අන්න ඒකින්ද අපේ පෘථිවිය මේ සූර්යය වටා කැරකෙමින් ඉන්නවා. දෙවෙනි එක තමයි මේ ඊගේ අගය, එහෙම නැත්නම් උත්කේන්ද්‍රීයතාවයේ අගය 0.1 අතර පිහිටන ග්‍රහක. ඒ කියන්නේ සාමාන්‍ය ධූමකේතු. මේවා ගමන් කරන්නේ ඉලිප්සාකාර මාර්ගවල. ඉතින් මේවා කොච්චර ඈතට ගියත් නැවත සූර්යයා ළඟට එනවා. තුන්වෙනි එක තමයි මේ උත්කේන්ද්‍රීයතාවයේ අගය, ඊගේ අගය එකට වැඩි ඒවා. මෙන්න මේක තමයි වැදගත්. යම් වස්තුවක උත්කේන්ද්‍රීයතාවයේ අගය එකට වඩා වැඩි නම් ඒක යන්නේ අතිපරාවලික මාර්ගයක. ඒ කියන්නේ ඒක වෙන තාරකා පද්ධතියකින් ඇවිල්ලා අපේ සූර්යයා ළඟින් ගිහිල්ලා නැවතත් නොඑන්නම යන ග්‍රහක වස්තු. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. අපේ C-2025N1 කියන වස්තුවේ මේ උත්කේන්ද්‍රීයතාවය කීයද? ඒකේ අගය 1.02. මේක දැක ගමන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක එකට වැඩිනේ. එහෙනම් මේක ෂුවර් එකටම පිටිසක්වල එකක් වෙන්න ඕනේ කියලා. නමුත් NASA එකේ ඉන්න සයන්ටිස්ට්ලා කියන්නේ ටිකක් වෙනස් කතාවක්. ඒගොල්ලෝ කියන්නේ මේකේ අගය ටිකක් එකට වඩා වැඩි වුණත් මෙහෙම එකට වඩා වැඩි වෙලා තියෙන්නේ ස්වභාවිකව නෙවෙයි කියලා. ඒගොල්ලෝ කියන්නේ මේක එකට වඩා වැඩි වෙලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණ තල්ලුවක් නිසා වෙන්න පුළුවන් කියලා. සරලවම කිව්වොත් මේ ධූමකේතුව එන අතරමඟදී බ්‍රහස්පති, සෙනසුරු වගේ යෝධ ග්‍රහයන් ළඟින් යනකොට ඒ ග්‍රහලෝකවල තියෙන අපි කියනවා මාරාන්තික ගුරුත්වාකර්ෂණය කියලා. මේ මාරාන්තික ගුරුත්වාකර්ෂණය නිසා මේ ධූමකේතුව ටිකක් එළියට ඇදලා වේගය වැඩි කරනවා. ඒ වෙලාවට මේකේ අගය එක පන්නන්න පුළුවන්ලු. ඒ කියන්නේ මෙතනදී මේගොල්ලෝ කියන්නේ දල වශයෙන් උත්සාහ කරලා තියෙනවා මේක පිටසක් වලින් ආපු එකක් නෙමෙයි, මේක අපේ සෞරග්‍රහ මණ්ඩලයේ එකක් වෙන්න පුළුවන් කියලා. ඒත් එක්කම අපි දැක්ක මේ වස්තුව ගමන් කරද්දී අපේ ඉර ළඟදී අපි ගණනය කරලා තිබ්බ විදිහට නෙමෙයි මේ වස්තුව ගමන් කරේ. ඒ වස්තුව ටිකක් පාර වෙනස් කරා. දැන් මේක ගැන පිටසක් වල සම්බන්ධයක් තියෙනවා කියලා කතාවකුත් ගියානේ. ඒකින්ද ගොඩක් අය හිතුවේ මේක ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න යානයක් කියලා. ඔව්, මේකේ පාර වෙනස් වුණා. ඒක ඇත්ත. හැබැයි මේක විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්. ඒකට මේ ලොකු සයන්ස් ඕනේ නැහැ. අපි දන්නවා ඕ ලෙවල් පන්තියේ තියෙන නිව්ටන්ගේ තුන්වෙනි නියමය.
ඒ තමයි සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමානෝත් දිශාවෙන ප්‍රතිවිරුද්ධෝත් ප්‍රතික්‍රියාවක් ඇත. මේ ධූමකේතුව හැදිලා තියෙන්නේ අයිස් වලින්. ඉතින් මේ අයිස් වස්තුව ඉරට ලංවෙන්න රත්වෙන්න පටන් ගත්තා. මේ අභ්‍යවකාශය ගැන තොරතුරු හොයන කට්ටිය දන්නවා ඇති මේ අයිස් අභ්‍යවකාශයේදී රත් කරා කියලා කෙලින්ම ද්‍රව බවට පත් වෙන්නේ නැහැ. අයිස් රත් කරපු ගමන් කෙලින්ම වාෂ්ප බවට තමයි අභ්‍යවකාශයේදී පත් වෙන්නේ. මේ ක්‍රියාවලියට කියනවා සබ්ලිමේෂන් කියලා. එතකොට මේකේ අයිස් දිය වෙන්නේ නැහැ. ඒක කෙලින්ම වාෂ්ප වෙනවා. මේ හැදෙන වායුව අධික වේගෙන් ජෙට් එකක් වගේ එළියට විදින්න ගත්තා. ඒතර මේකේ වායුව විදින එක ක්‍රියාවක් නම් ඒකෙන් ගල අනිත් පැත්තට විසින එක ප්‍රතික්‍රියාවක් විදිහට සිද්ධ වෙනවා. මේකට කියන්නේ non gravitational acceleration එකක් කියලා. ඉතින් මේක ස්වභාවික රොකට් එකක්. කිසිම පිටිසපොල් ජීවියක් නැහැ. ඉතින් අපි තවමත් මේක ළඟට ගිහිල්ලා බලලා නැහැ. එහෙනම් කොහොමද අපි දන්නේ මේක ඇතුලේ ලෝහමය යානයක් නැහැ කියලා? තාරකා විද්‍යාඥයන් මේක තහවුරු කරගත්තේ මේ වස්තුවෙන් පරාවර්තනය වන ආලෝකය ස්පෙක්ට්‍රොස්කෝපි එකක් මගින් විශ්ලේෂණය කරපු එක. ඒ කියන්නේ වර්ණාවලීක්ෂයක් මගින් විශ්ලේෂණය කරපු එක. අපි දන්නවා හැම මූලද්‍රව්‍යයකටම ආවේනික රටාවක් තියෙනවා කියලා. ඉතින් මේක දියුණු ජීවීන් කොට්ටාශයකගේ යානයක් නම් අපිට දකින්න ලැබෙන්න ඕනේ පිරිසිදු ලෝහ, ටයිටේනියම්, ඇලුමිනියම් වගේ අලුත් දේවල්. නමුත් මේ C-225N1 යානෙන් ආපු දත්තවලින් අපිට තහවුරු වුණේ මේකේ තියෙන්නේ ඩයටමික් කාබන්. ඒ වගේම සයිනෝජන් කියන විෂ වායුව. ඒ වගේම දූවිලි සහ ජලය. ඉතින් මේ යානයේ සංයුතිය 100%ක්ම වගේ සමාන වෙන්නේ අපේම සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ධූමකේතුවකට. යානයක දකින්න පුළුවන් කිසිම ලෝහමය ලක්ෂණයක් තහවුරු වෙලා නැහැ. ඒත් එක්කම ගොඩක් අය ඇහුවා ඇයි මේ ඉලොන් මස් මේක ගැන බලන්නේ නැත්තේ? ඇයි මේ ඉලොන් මස් ස්ටාර්ෂිප් එකක් ඇවල මේක ගැන තොරතුරු හොයන්නේ නැත්තේ ඇයි කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අපි යවන්න හදන රොකට් එකේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ වේගයේ. මේ C-225N1 ගමන් කරන්නේ තප්පරයට කිලෝමීටර් ගණනක අධික වේගයකින්. අපි පොළොවේ ඉඳලා රොකට් එකක් යවුවත් මේ වස්තුව පස්සෙන් ගිහිල්ලා ඒකේ වේගයට සමාන වෙලා ඒක ළඟ නවතින්න තරම් ඉන්ධන ප්‍රමාණයක් අද මේ ලෝකේ තියෙන කිසිම රොකට් එකකට නැහැ. ඉතින් ඒ හින්දා අපිට මේ වතාවෙත් අපිට ඈත ඉඳන් බලන් ඉන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මම මේ කියපු කරුණු හොයාගත්ත තැනට මම දැන් එක්කන් යන්නම් ඔයාලව. මේවා විශ්වාසද නැද්ද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන්. හරි, අපි දැන් ඉන්නේ JPL official website එකේ. ඔයාලා normally Google එකේ NASA JPL කියලා search කරාම එන පළවෙනි result එකට අදාළ website එක තමයි මේ site එක. මේ site එකෙන් ඔයාලට මෙයාලගේ missions, නිවස්, ගැලරීස් ඒ වගේම ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට්ස් එහෙමත් දැනගන්න පුළුවන්. මම මේ වෙබ්සයිට් එක ලින්ක් එකත් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අපි යන්න ඕනේ මේ වෙබ්සයිට් එකට නෙමෙයි. තව වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එකේ තමයි අපිට අදාළ තොරතුරු ගන්න පුළුවන්. අපි මේ වෙබ්සයිට් එකේ පහළට ගියොත් අපිට බලා ගන්න පුළුවන් Exploring the Universe කියලා පොඩි කොටසක් තියෙනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ පෘථිවිය හෝ වෙනත් ග්‍රහ ලෝකයක NASA එකෙන් කරලා තියෙන මිෂන්ස් සහ දැනට කරමින් පවතින මිෂන්ස් සම්බන්ධ සියලුම තොරතුරු. මම කලින් කිව්වත් වගේ මේ වෙබ්සයිට් එකට නෙමෙයි අපි යන්න ඕනේ JPL SSD එකට. හරි, අපි යමු JPL SSD එකට. මම මේ JPL SSD එකේ link එකත් පල්ලෙහා description එකේ දාලා තියන්නම්. හරි, අපි දැන් ඉන්නේ JPL SSD එකේ. අපි මෙතනට ආවට පස්සේ යන්න ඕනේ JPL Small Body Database Lookup කියන කොටසට. මෙතන තියෙන search bar එකෙන් දැනට මේ විශ්වයේ හඳුනාගෙන තියෙන සියලුම ග්‍රහ වස්තු ගැන full report එකක් අපිට හොයාගන්න පුළුවන්. හරි, අපි ඉස්සෙල්ලාම මේකේ 3i Atlas කියලා නමක් තියෙනවද කියලා බලමු. දැක්ක නේද? 3i Atlas කියලා search කරපු ගමන් වැටෙන්නේ C-225N1 Atlas කියලා. එතකොට ඇයි මේ 3i කියලා ගැහුවාම C-225N1 Atlas කියලා ආවේ? මොකද දැනට ලෝකෙ මිනිස්සු දන්නේ මේකෙන් ඇත්ත නම 3i Atlas කියලා. නමුත් NASA එකෙන් කියන්නේ මේකේ ඇත්ත නම C-225N1 කියලා. මේ තමයි අපි හොයන ග්‍රහවස්තුවට අදාළ රිපෝට් එක. මෙතනින් බලා ගන්න පුළුවන් මම අද කියපු සියලුම තොරතුරු ටික. හරි, අපි මේ සයිට් එකේ සියලුම තොරතුරු තියෙනවද කියලා චෙක් කරන්න අපි සර්ච් කරලා බලමු මේකේ 1i Oumuamua ගැන සඳහනක් තියෙනවද කියලා. දැක්ක නේද? 1i Oumuamua ගැන හොඳ රිපෝට් එකක් මෙතන තියෙනවා. හැබැයි අපි 3i Atlas කියලා ගැහුවොත් ඒ එන්නේ අදාළ 3i Atlas කියන නමින් නෙමෙයි C-225N1 කියන රිසල්ට් එක. හරි, එහෙනම් අවසාන වශයෙන් අපිට මොකක්ද කියන්න පුළුවන්? NASA ආයතනය තවමත් මේක පිටිසක් වලින් ආපු වස්තුවක් විදිහට තහවුරු කරලත් නැහැ. මේක එහෙම නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරලත් නැහැ. කොහොමත් කිසිම දෙයක් මේ NASA එකේ මිනිස්සු
සාක්ෂි නැතුව කිසිම දෙයක් නෑ කියලවත් ඔව් කියලවත් තීරණය කරන්නේ නෑනේ. නමුත් දැනට මේගොල්ලන්ට ලැබිලා තියෙන ගණිතමය දත්ත, රසායනික දත්ත සහ මේකේ ගමන් මාර්ගය දිහා බැලුවම මේක පිටසක්වලේ යානයක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඉතින් මේගොල්ලෝ දැනට කියන විදිහට මේ ඔබ්ජෙක්ට් එක අපේම සෞර ග්‍රහ මණ්ඩලයේ කෙළවරකම ඉඳන් ආපු වස්තුවක් විතරයි. ඉතින් මේ අමුතු වස්තුව ගැන ඔයාට මොකක්ද හිතෙන්නේ? එකතු වෙලා ඉන්න මේ විකේතන.